සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරා මගේ යාළුවෝ සේරටම. ඉතින් අද මම අරන් ආවේ වයර්ලස් මයික්‍රොෆෝන් එකක්. ගොඩක් Facebook එකේ අපිට දකින්න ලැබෙනවා මේ K9 කියන වයර්ලස් මයික්‍රොෆෝන් එක ගැන. ඉතින් මේ බජට් රේන්ජ් එකේ vlogs වලට, ඉන්ටර්විව් වලට, ලයිව් ෂෝ වලට වගේ දේවල් වලට තමයි මේක යූස් කරන්න පුළුවන් කියලා තියෙන්නේ. ඉතින් අද මම මේ ප්‍රොඩක්ට් එක අරන් ආවා. ඔයාලත් එක්ක මගේ එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එක දැන් රෙකෝඩ් කරන්නේ මෙන්න මේ K9 කියන වයර්ලස් මයික්‍රොෆෝන් එකෙන්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මොන වගේ ක්වොලිටි එකක්ද තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට මේ බජට් රේන්ජ් එකකින් අපිට මීට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නත් අමාරුයි. අපි අරන් ආපු අයිටම් එක මේ විදිහට අපි අන්බොක්ස් කරන ගමන් ඉන්නේ. ඉතින් මේකේ වොයිස් රෙකෝඩ් කරන්න පස්සේ ඉස්සෙල්ලාම අපි මේ විදිහට අයිටම් එක අපි අන්බොක්ස් කරලා පස්සේ තමයි මේක එක්ස්පීරියන්ස් කරලා චුට්ටක් ඔයාලත් එක්ක මේක බෙදා ගන්න ආවේ. ඉතින් මම මේ කතා කරන්නේ ඒ මයික්‍රොෆෝන් එක නිසා ඔයාලට තේරෙනවා ඇති මේක මොන වගේ ක්වොලිටි එකකින්ද තියෙන්නේ. අනිත් එක මේකට අපිට වෙනම හම්බ වෙනවා charging USB cable එකක්. ඒක ෆෝන් එකට ක්ලික් කරන කොටස අපිට එන්නේ type C විදිහට. හැබැයි iPhone එකටත් ක්ලික් කරන්න පුළුවන් විදිහට මේක වෙනම පොඩි OTG එක වගේ පොඩි කොටසක් ලැබෙනවා අපිට. මේකේ background music එක පොඩ්ඩක් අඩු කරලා ඔයාලට පෙන්නන්නම් මේක කොයි වගේද ඇහෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේක වෙළඳ පොලේ 1800ක් 2500ත් අතර වගේ මිලකට තමයි ප්‍රයිස් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතන විදිහට ඔයාලා මේ වගේ vlogs ඒ වගේ ඉන්ටර්විව් ලයිව් ෂෝ වගේ දේවල් කරන්න බලාපොරොත්තු ඉන්නවා නම් මේක එච්චරම සුදුසු වර්ගයේ මයික්‍රොෆෝන් එකක් නෙවෙයි. මේක තමයි මගේ අදහස මේ අයිටම් එක ගැන. ඉතින් ඔයාලගේ මොන හරි අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලට බොහොම ස්තුතියි.